Hello guys, ඉතින් මොකද වෙන්නේ? ගේමින් සෙනුවා දාන පළවෙනි වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ඉතින් කොල්ල ටික මට සපෝට් එකක් දීලා ඉතින් අපි අද කතා කරන්නේ අලුතින් වීඩියෝ එක. guys, ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මම මේ පළවෙනි ID එක ටයිප් කරන් තියෙනවා කොහේ හරි ලියාගෙන හරි බලන්න. අර ඉතින් අපි බලමු ආ ප්‍රොෆයිල් එක. ඔව් ඉතින් ගොඩක් එනවා. මෙතන මේ ලෙවල් 100 තමයි ඉන්නේ. අපි අතින් බලමු මට සුදු කොහොම ලෙවල් 100 වගේද බලන්නකො මෙයාගේ ලයික් ඔන්න මාත් ලයික් එකක් දැම්මා. හරි ඉතින් මේ ලයික් ගාන හරියටම ගාන හදලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. මේකටම දැන් අතහැරලා දාලා වගේ තියෙන්නේ. හරි ඉතින් අලුත් පොඩ්ඩක් එක මැච් එකක් ප්ලේ කරලා නැහැ. බොයිස් එකයි අයිද්දන්නේ මේක අතහැරලා දාලා තින්නේ අපරාධ හොඳ account එක. හරි බොයිස් ඉතින් අපි ඊගාව ID එක බලමු. හරි guys ඉතින් මේ තියෙන්නේ දෙවෙනි ID එක. හරි ඉතින් අපි මේක බලමු ප්‍රොෆයිල් එක බලන්න පොඩ්ඩක්. ඔය ගොඩක් එනවා මෙයාත් ලෙවල් 100. හරි අපි අතුලත් මේක. ඔව් මෙයා නම් ගර්ල් කෙනෙක්. මෙතන දාලා තියෙනවා අද one and only queen of freedom කියලා. මෙයාගේ ලයික් කියනවා. ඉතින් මේ ගානක් හදලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දානවා. හරි ඉතින් මෙයාගේ බූය පාස් එහෙමත් දාලා තියෙනවා. මෙයා අංක 2ෙමයි දාලා තියෙන්නේ. ඒක තමයි ලෝකata 5ෙම දාලා තියෙනවා තුනේ. එයා මෙයා සෙට් වෙන්න තමයි දාලා තියෙන්නේ. ඔව් ඉතින් 5 පාස් එහෙමත් තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි මෙයාගේ සයිඩ් එකට ගිහින් බලමු. ඉතින් එනවා ඔක්කොම ගන්නත් ලෙවල් 7 තියෙන්නේ. හරි බොයිස් ඉතින් අපි ඊගාව ID එක බලමු. හරි බොයිස් ඉතින් අපි දැන් බලන්නේ තුන්වෙනි ID එක. මම ID එක ටයිප් කරලා දෙනවා. හරි ඉතින් අපි යන්න ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බලන්න. ඉතින් මෙහෙම ගොඩක් වෙනවා. ඉතින් අපි යන්නේ VBet තියෙන එක කර. ඉතින් මම ප්‍රොෆයිල් එක බලනවා. ඉතින් මෙයාගේ ලයික් තියෙන 364ක් මේක ගානක් හදලා මට දාන්න කියලා ඉන්නවා. මෙයාගේ බිල්ඩ් එක නම් මට පෙන්නන්නේ නැහැ. ඉතින් මම ලයික් තමයි ඔය කෝඩ් එක පේනවා ඇති. හරි ඉතින් අපි දැන් බලමු හතරවෙනි ID එක. ඉතින් අපි බලන්න යන්නේ දැන් හතරවෙනි ID එක. හරි ඉතින් ID එක පේනවානේ. හරි ඉතින් අපි ඔයාගේ ප්‍රොෆයිල් එක බලන්න යමු පොඩ්ඩක්. එහෙම ඉතින් account ගොඩක් එනවා. ඒක අපි තෝරගන්න ඕනේ ලෙවල් 31 එක. හරි ඉතින් ඔයාලට පේන ඇති ලයික් තියෙන 196 එකේ මෙයාගේ ගිල්ඩ් එක තමයි යකුසා කියලා එකක් ලෙවල් 1 එක. ඒක නෙවෙයි නිකන් බලන්න ඕනේ. බලපංකෝ ගහලා තියෙන බැච් බූය පාස් එකයි ෆයර් පාස් බම් මෙහෙම එකට දාන්න පුළුවන් කියපංකෝ. ෆයර් පාස් එකක් ගෙම් 20ක් වුණොත් මේවා 7550 71 ඒවා විතරයි අඩුවටම දාලා තියෙන. ඉතින් ඒවා 10000න් උඩ 20000 එහෙම තියෙන්නේ. හරි ඉතින් මෙහෙම টොප් අප් කරන් එකක් තියෙන 1524 මෙහෙම ඉතින් කවුද බම් මෙච්චර සල්ලි තියෙන්නේ බා. හරි ඉතින් කොහොම හරි මේකත් වර්ල්ඩ් රෙකෝඩ් එකක්. හරි බොයිස් ඉතින් අපි අන්තිම ID එකක් බලමු. බොයිස් ඉතින් අපි දැන් බලන්න යන්නේ අවසාන ID එක. හරි ඉතින් මම ID එකට ටයිප් කරලා තියෙනවා. අපි යන්නේ අපි ප්‍රොෆයිල් එක පැත්තට පොඩ්ඩක්. හරි ඉතින් අපි මේ තෝරගන්නේ උඩම තියෙන එක. එකට ගියපුන් තියෙන්නේ එයාට ලයික් කරන නම CC okay. ඉතින් ඒකත් මේක තමයි. හරි ඉතින් ඒකේ ගාන හදලා මට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන් කෙනෙක්. හරි ඉතින් බොයිස් මෙයාගේ බූය පාස් එහෙමත් එක වැඩිපුර දාලා තියෙන්නේ. ෆයර් පාස් නම් පොඩ්ඩක් දාලා තියෙන. එහෙම ඉස්සලක් තියෙනවා. හරි
හරි බොයිස් ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක හොඳයි ඇති කියලා ඔයාලට හිතනවා කියලා මගේ channel එක subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා වීඩියෝ එක හොඳයි නම් comment එකකුත් දාන්න හරි ඉතින් ඔයගොල්ලන්ට දිනසරණයි ජය වේවා